කරමින් අවිදු අඳුර යලි මෙම සිරි ළඟ මුදන්න මරු පැරදු බුදු හිමියන් සිව්වෙන වරටත් වඩින්න කච්චිගල ශ්‍රී රෝහණ රම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති මේ සමාජයට උතුම් සේවාවක් සිදු කරන අවසරයි නම කියන්නට ඌරුල වජිරපති අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ 64 වෙනි උපන්දිනයේ අද. ඒ වගේම උන්වහන්සේ මහාන දිවියට පත් වෙලා අද වසර 50. ඉතින් මේ කටයුතු දෙකම සිදු කරගෙන අද දවස පුරාවට උන්වහන්සේගේ නමින් මේ ස්ථානයේ කටයුතු රැසක් සිදු කරා. හොඳයි යන ලස්සන වේද කීපයක් කියලා වැඩකටයුතු ආරම්භ කරන්න. ඔබ රමණාස්සලගේ සතුරු පුරවීම. ගන්නේ අතුරේට ආලෝකය බුදුන් වහන්සේ සැමහතවත් සනසාලුවේ බුදුන් වහන්සේ බුතනන් සුමෙගෙට ගන්නා බුදුන් වහන්සේ සාදු මෙමට අද අවසර බුදුන් වහන්සේ පුස්කොළ පොත් අපට බෙදන දහම් වහන්සේ අනුබුදු හිමි රැගෙන වැඩිය දහම් වහන්සේ සැමබොදු සිත් සනසාලන දහම් වහන්සේ සාදු මෙමට අද අවසර දහම් වහන්සේ සරියුත් මුගලන් පරපුර සඟුන් වහන්සේ මෙම පන්සල වැඩ වසනවා සඟුන් වහන්සේ වජිර බුද්ධි හිමි වැනි අපේ සඟුන් වහන්සේ වැතිර වදිමි මට අවසර මිතුන් වහන්සේ වැතිර වදිමි මට අවසර මිතුන් වහන්සේ සත්වග කරලන්න එතර පාර කියා දුන් සමිඳුන් නැවත දෙසා දහම් සුතුර ඌර මිනිසුන් ගති බිඳ ඇර නසාලමින් අවිදු අඳුර සෙනගවන් සතහත් වත්කල බැන අමාවතුර දුරු කෙරුවේ විසල්පුනේ තුන්බියකින් නැවිලිගින්ද මරුගතරක දැවෙන මෙවත් මිනිස් ගැලට සෙත සදන්න දුරු කරමින් අවිදු අඳුර යලි මෙම සිරි ළඟ මුදන්න මරු පැරදු බුදු හිමියන් සිව්වෙන වරටත් වඩින්න විනුත මුනිගේ සමනල ගිරි පත්මය බැතින් වදි
වදිමි උගත විරිදු ධම්මමුණ හිමි පාමුල ගොඩ ගසමි දසත සුවඳ පතුරාලන දම් කත කවියට නගමි සුගත තථාගත සම්මා සම්බුදු සමිඳුන් වඳිමි ධම්ම දිවි ලොව සතට සත්ව විදින කාලේ පවර අම්මා තබාගෙන කර පිට සංසති පීනුවේ සමිඳුර නිම්මා නැති සතට මුනිදු පෙන්වා දුනි නිවන් පාර බුද්ධ ධම්ම සංඝ බලෙන් විරිදු කියමි මම හර බර ගන්තරනේ තර වෙමි කාන්තක අසු පිටින් නෙවර රන් කඟිනේ කපමින් කෙස් වැටිය එදා අහසට ඇර සන්තොසිනේ මහන උනේ මහ බබුගෙන් ලද පිරිකර තුන් සරණේ සරණ බලෙන් විරිදු කියන්නට අවසර යන අටියේ නීතිරියටම විරිදු පද පෙළවා යන්නේ වන කවිය නිවිරිදුවනි ඔබේ හදවත් සනසවන්නේ හිමියනි නුවණ සැමට හොඬ වැල්ලත් නිස දරන්නේ කන දෙවියනි මට අවසර අදත් විරිදු පද ගයන්නේ නිම්මා නැති කලා කෙතේ රන්වන් නසුවනු නෙලන්න ඉම්මාදර කවි කලාවේ රස ගුවනත පා කරන්න නම්මා සිත නලු රසයට විරිදු කුසුම් මැත පුදන්න අම්මා සිරි සරසවති මගේ රජදහනට වඩින්න විහාරාධිපති ගරුතර හිමියනි ඇරයුම අරගෙන ආවා ඔබේ විහාරයට සැමදා මිතුදම් පවතින අද සුන්දර උපන් දිනය ඔබ වෙනුවෙන් මෙහි වෙන්නුන දීර්ඝායුෂ පතමි ඔබට නිදුකින් කාලය ගත වෙන සමෝ සමේ දෙව් සබයට යනවර සුර කැල තුමෝ මුනිදු දැක තාතා ගිරි පස පද නල නමෝ කියා වැන්ද බලෙන් පුද කළ වන මල නමෝ කියන මුල් පදයෙන් සමිඳුට මංගල සිතක් පතන් අංගරුතර නාහිමියනි පිංකාරයි සියක් වසක් ආයුෂ ලැබ ගන්න ඔබට උපහාරයි සුන්දර වතු විහාරයේ ඔබ ගැන අත ගුණ පිහිටයි නිරුවන් රකිනා සමිඳුනි සැමදා දෙවිඳුට බාරයි ආදර බර ඔබ සමගම සුදුරු ගමට මම ආවා ප්‍රථම දිනය අදයි ඔබේ දෙස වෙන කවුරස පෑවා උසුම් බඳුනකුත් ලස්සන අද මෙතනදී සෑදුවා වැඩ අරබන්නන් සමගෙම සහයෝගය හිමි වේවා සුන්ද ඇතුව අත තබන්න ලෙලවා අත පය නොවිතර සුන්ද ඇතුව ඉගැන්නුවේ දසනායක මගේ ගුරුවර පැත්ත නොදී ගන අක්සර යවහන්
ඥාය බැර බුද්ධ ධම්ම සංඝ බලෙන් විරිදු කියමි මම අරබර කවියන්ගේ කවි කලාව ගොපලු කොළුගේ බට නලාව මෙයයි හිතව තුනියා ලව්වේ චමින්දගේ කවි කලාව ඉතින් පටන් මම සල්පිලි වැඩ කටයුතු අරබන්නම් සියලු දෙනම මෙහෙට එන්න මම මගේ ආසිරි දෙන්නම් තව මොහොතින් හොඳ ලස්සන නැටුම් ගයුම්ගෙන එන්නම් පිරිදු අත් කුඩියක් ගහමු නේද මම වැඩ ටික අරබන්නම් විරිදු හොඳයි නම් විතරක් හයියෙන් අපුඩියක් ගහන්න ඔක්කොම